තාමත් ඔයාට හරියට ෆොටෝග්‍රෆි ප්‍රොජෙක්ට් එකකට ගාණ කියන්න තේරෙන්නේ නැහැ නේද? චුට්ටක් හිතලා බලන්න. තාමත් ඔයා පොඩක් ඩවුට්ෆුල් හරියට ගාණ හදාගන්න බැරුව ගොඩක් ප්‍රශ්නවල ඉන්නවනේ සමහර වෙලාවට. මේ රීල් එක ඇතුලේ ඒ සියලුම දේවල් වලට උත්තර ටික මම හොයලා දෙනවා. මුලින් ඉඳලා ඉවර වෙනකම් බලන්න. ඒ වගේම බිගිනර්ස්ලා වෙනුවෙන් මේක ෂෙයා කරලා පුළුවන් තරම් මේ දේවල් අලුත් අයට දෙන්න try කරන්න. සහ ඒක තමයි මටත් ඕන දේ. ඒතර මමත් කැමති මගේ මම කතා කරන දේවල් සහ මම මේ කියලා දෙන දේවල් ටික වැඩිපුර දෙනෙක්ට යනවා නම් ඒ නිසා මේක දකින්න කෙනෙක් මේක බලන කෙනෙක් වටිනවා කියන එහෙම නැත්නම් මේක බලන්න තරම් වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒක තමයි මටත් වෙන්න ඕන දේ. හරි. ඒතකොට පළවෙනි දේ තමයි මේකදී ඔයාලට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මම අන්තිම මේ කැල්කියුලේෂන් එකට එන්න කලින් මම චුට්ටක් දේවල් පැහැදිලි කරලා එන්නම් ඔයාලට. ඔයාට මේ මොනහරි ෆොටෝග්‍රෆි සම්බන්ධ ප්‍රොජෙක්ට් එකකදී ඔයාට ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරන්න එහෙම නැත්නම් ඒකට යන කොස්ට් එක එහෙම නැත්නම් ක්ලයන්ට් වා දෙන්න ඕනි බජට් එක තීරණය කරන්න ඔයා හිතන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. මම මේන්ලි කීප එකට මේක කඩාගෙන තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රෙපරේෂන් ටයිම් එක. ඔයාට ප්‍රිපෙයාර් වෙන්න ඕන. ඔයා ලෑස්ති වෙන්න ඕන. ප්‍රොජෙක්ට් එකකට කලින් ඔයාලට ගන්න කාලය කොයි වගේද කියන එක ගැන මම මේ කතා කරන්නේ. ඔයාලට සමහරට ඒකට මීටින්ග්ස් ගන්න වෙයි, Zoom මීටින් වෙන්න පුළුවන්, ඊමේල්ස් යවන්න වෙයි, WhatsApp කරන්න වෙයි, සමහරට කෝල්ස් කීපයක් ගන්න වෙයි, සමහරට මූඩ් බෝඩ් එකක් ක්‍රියේට් කරගන්න වගේ දේවල් කරන්න වෙයි ලොකු වෙලාවක් අරගෙන. එතකොට මේ කාලය කියන එක ඊටාම වැදගත්. ඔයාලට කොයි තරම් කාලයක් මේකට යනවද කියන එකත් ඔයා ෆයිනලි මේකට අදාළ කොස්ට් එක කවුන්ට් කරද්දී ඒවා අපි චුට්ටක් හිතන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔයා හිතන්න මෙහෙම ඔයාට ට්‍රැවල් කරන්න සිද්ධ වෙනවා. ඔයා හිතනවා සාමාන්‍යයෙන් අපි හිතමු අපි හිතමු රත්නපුර කියලා. රත්නපුර සයිඩ් එකේ ඉඳලා ඔයාට ගෝල් පැත්තට යන්න වෙනවා. ගාල්ල පැත්තට යන්න වෙනවා. එhmenan ඔයාට ලොකු ට්‍රැවල් කොස්ට් එකකුත් මෙතන යනවා. එතකොට එතනදී ඔයා ට්‍රැවලින් වලට එහෙම නැත්නම් ට්‍රැවල් කරන්න එහෙම නැත්නම් අපි වාහනයක් ගියොත් ඒ කොස්ට් එක අපි අනිවාර්යෙන් එකතු කරන්න වෙනවා අපේ බජට් එකට. එතකොට ඒක ඔයාට විනාඩි 10ක දුරකින් තියෙන ප්‍රොජෙක්ට් එකක් නම් සහ ඔයාට පැය 2ක දුරින් තියෙන ප්‍රොජෙක්ට් එකක් නම් ඒ දෙකට අනිවාර්යෙන් ඒ කොස්ට් එක එහෙම නැත්නම් ට්‍රැවල් කරන්න යන කොස්ට් එක ඔයා ඇඩ් කරන්න ඕනි වෙනස් විදියට වෙන විදිහකට. මොකද ඒ දෙකට මේ ප්‍රොජෙක්ට් දෙකටම වහම එකම කොස්ට් එක දුන්නොත් එහෙම එතන ඔයාට පාඩුවක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඔයාලා ගොඩක් දෙනෙක් කරන්න දෙයක් තමයි ඔයා දන්නවා ඔයාට ඉක්විප්මන්ට් ඔයාගේ අතේ තියෙනවා වෙන්න පුළුවන්. කැමරා එකක්, ලයිට්ස් මොන හරි ඊට අමතර දේවල්, මෙමරි කාඩ්ස් වගේ දේවල් ඔයාගාව තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මේ කරලා තියෙන්නේ. හරි. ඔයා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙන්නේ. ඒ ඉන්වෙස්ට්මන්ට් එක ඔයා ආයිත් ඔයාගේ පැත්තට කොහොම හරි ගන්න ඕන. ඒක ඔයා ගන්න ඕන මොන හරි ක්‍රමයකින් ගන්න ඕන. එතකොට ඔයා මේ කොස්ට් එක කවුන්ට් කරද්දී අනිවාර්යෙන් ඔයාගේ ඉක්විප්මන්ට් ඔයා ගාව නැහැ කියලා හිතලා රෙන්ට් එකට ගන්නවා කියලා හිතලා වැඩ කරන්න. ඒතර ඔයා රෙන්ට් එකට ගන්නවා පොඩක් සර්ච් කරලා බලන්න. ආවගා Sony A7 III එහෙම නැත්නම් Canon cam එකක් තියෙනවා. නැත්නම් Nikon cam එකක් තියෙනවා. ඒතර මේ මොන හරි cam එකක් තියෙනවා. මේ cam එක රෙන්ට් කරන්න ඔයාට කොයි වගේ ගාණක් යනවද කියන එක පොඩ්ඩක් හොයාගන්න. රෙන්ට් කරන තැනකින් අහලා බලලා නැත්නම් ඔය Facebook page එකක් වගේ follow කරා නම් ඔයාට කොස්ට් එක දැනගන්න පුළුවන්. ඒතර අපි හිතමු මේකට ඔයාට 5000 වගේ කොස්ට් එකක් යනවා කියලා රෙන්ට් කරන්න. රුපියල් 5000ක් වගේ යනවා කියලා. එතකොට ඔයාට පුළුවන් මේ කොස්ටිං කැල්කියුලේට් කරද්දී කැමරා ඉක්විප්මන්ට් වලටත් අදාළව රෙන්ට් එකට අදාළ කොස්ට් එක එතනට ඇතුළත් කරන්න. හරි? ඊළඟ කාරණාව. ඊළඟට දේ තියෙන දේ තමයි ඇසිස්ටන්ට් ෆී එකක්. ඔයා තව කෙනෙක්ව අරගෙන යන ප්‍රොජෙක්ට් එකක් නම් මේක ඔයාට තනියෙන් කරන්න බැරි වැඩක් නම් අනිවාර්යෙන් ඔයා මේකට ඇසිස්ටන්ට් කෙනෙක් අරන් යනවා. එයාට ගෙවන ගාණ ඔයා කොස්ට් එකට ඇඩ් කරන්න ඕන කැල්කියුලේට් කරද්දී. මම ඊට ඉස්සරහදී කැල්කියුලේට් කරන විදිහ කියන්නම්. ඊට එඩිටිං වලට ඔයාට යන කොස්ට් එක ඔයා හිතන්න මේක ඔයා එලීට දුන්නා කියලා. ඔයා කරත් කමක් නැහැ. ඔයා එලීට දුන්නා කියලා හිතන්න. එතකොට එතනට යන කොස්ට් එකක් තියෙනවා. අන්නේ කොස්ට් එක. ඒතර ඒක තමයි ඒවා තමයි වියදම්. හරි. ඒක තමන් කරොත් තමන් කරොත් එම සමහරට හයි එන්ඩ් රීටච් එකක් ගියොත් අපිට ලොකු වෙලාවක් යනවා. කලර් ග්‍රේඩ් එකක් විතර යම් තාක් දුරකට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒතර රීටචින් වලට අදාළවත් ඔයා යම් මුදලක් ඔයා අයින් කරලා තියාගන්න ඕනේ. එතකොට යන මුදල මොන වගේද කියලා කියන්න
ඔයාලට අදහසක් ගන්න පුළුවන් එළියට දුන්නොත් ඉමේජ් එකට මෙච්චරක් යනවා. අන්න මේ වගේ කොස්ට් එකක් තමයි අපි මේකට යොදන්න ඕනි, වෙන් කරන්න ඕනි කියන එක. ඊට පස්සේ එක්ස්ට්‍රා විදියට මම මෙන්ෂන් කරලා තියෙනවා ෆුඩ් ලොකේෂන් charge වගේ දේවල්. දැන් සමහර පාකින් වලට එහෙම වට වෙනම අයකිරීම් යන්න පුළුවන්. එතන මෙන්න මේ ගැන හරි අදහසක් අරගෙන ඊට පස්සේ ඔයාලගොල්ලන් කැල්කියුලේෂන් එකට යන්න සරලව මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඔයාට පුළුවන් කැමරා ගියර්ස් වලට යන රෙන්ට් එක අපි හිතමු කැමරා එකට ලෙන්ස් එකකට එක්ක අපිට 7500ක් වගේ යනවා කියලා. 7500ක් අපිට යනවා. ඊට පස්සේ අපි ට්‍රාන්ස්පෝර්ට් වලට අපි හිතමු රෆ්ලි කවුන්ට් කරලා බලන කිලෝමීටර් කීයක් තියෙනවද ඒකට කොච්චර වියදමක් අපිට යනවද වගේ දෙයක්. ඊට පස්සේ අපි හිතමු ඒකට අපි 5000 වගේ දාමු. ඊට පස්සේ ඇසිස්ටන්ට් ඔයා හිතනවා පේ කරනවා 2500ක් 3000ක් කියලා. හරි. ඊට පස්සේ රීටචින් වලට අපි හිතමු ඉමේජස් ෆයිනල් අපිට ඉමේජස් 100ක් විතර තියෙනවා කියලා. 10ක් 12ක් අපි 12ක් වගේ තියලා තියෙමු. හරි. ඔය වගේ රීටචින් වලට ඒතර සමහරවිට මේක වෙනස් වෙනවා රීටචස්ලා නෝ වෙනස් වෙනවා. එතකොට ඉමේජ් එකකට ගාන නෙමෙයි සාමාන්‍ය කලර් ග්‍රේඩින් වලදී කියන හයි එන්ඩ් වලදී අපි ඉමේජ් එකට ගාන කියනවා. එතකොට ඒවා නිකන් රිසර්ච් කරලා හොයා ගන්නවා ඉමේජ් එකට කොයි වගේ ගානක්ද යන්නේ. මට නෝමල් කලර් ග්‍රේඩින් සම්බන්ධව බේසික් රේට්ස් කොහොමද යන්නේ කියලා ලොකු අදහසක් නැහැ මේ වෙද්දි. සමහර රුපියල් 200 300 සමහර 400 800 වගේ කීක රේන්ජස් වල තියෙනවා. ඒතර වගේ ගානක් දාගන්න. ඊට පස්සේ එක්ස්ට්‍රා වලට අර මං කිව්වා වගේ ලොකේෂන් ෆුඩ් වගේ දේවල් වලට දාගන්න සාමාන්‍ය ගාන. ඒතර මම මේ ගණන් දාන දේවල් හරියටම හිතන්න එපා මේවා ඔයා තීරණය කරලා දාන්න මෙන්න මේ වගේ වියදමක් මට යනවා කියන එක. ඊට පස්සේ ඔයාගේ ඩේ පේමන්ට් එක ඔයා පැය අපි හිතමු පැය 4යි 5යි නම් ඔයාට ෆී එකක් මොකක් හරි එකතු වෙන්න බෑ. ඔයා වැඩ කරනවා ඔයාත් සේවකයෙක් විදිහට හිතන්න. ඒතර ඔයාත් නිකන් ඔයා හිතනවා ඔයාට 5000 වගේවත් වැටෙන්න ඕනි කියන එක ඔයා තීරණය කරන්න. ඔයාට කොයි වගේ ගාණක් ඔයාට දවස වැඩ කරොත් දවස මහන්සි කොයි වගේ ප්‍රමාණයක් එන්න ඕනද කියන එක. ඒතර මේ තමයි ඔයාට ඔයාගේ කොස්ට් එක. ඔයාගේ ප්‍රොජෙක්ට් එකට යන කොස්ට් එක. හරි. ඒතර මේ කැල්කියුලේෂන් එක තියෙන්නේ ඔයාට යන වියදම්. හරි. ඔයාට යන වියදම් ටික අපි නිකන් බැලුවොත් එහෙම කොස්ට් එක මේ වගේ ගාණක් වෙලා තියෙනවා. හරි. එතකොට ඔයාට පුළුවන් මේකට එකතු කරන ප්‍රොෆිට් එකක්. ඔයාට කොයිතරම් ප්‍රොෆිට් එකක් මේකෙන් ඕනද? දැන් ඔය කොස්ට් එක ඔයාගේ වියදම සම්පූර්ණයෙන් 36500ක් මෙතෙන්දී ඇවිල්ලා තියෙන බේස් කොස්ට් එක. දැන් ඇඩ් කරනවා වගේ ප්‍රොෆිට් එක. ඔයාට මේක පර්සන්ටේජ් එකක් විදිහට ඕනනම් ඇඩ් කරන්නත් පුළුවන් පර්සන්ටේජ් එකක් විදිහට. මේ අපේ යන කොස්ට් එක වගේ මේ වගේ ගාණක්. එතකොට එහෙම නැත්නම් ඔයාට පුළුවන් කැමති ප්‍රමාණයක් මේ වගේ ඇඩ් කරගන්න. මේ කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්නවා කියන එකේදී ඔයාට තියෙන යම් සීමාවන් ටිකක්. ඔයාට තියෙන යම් සීමාවන් ටිකක්. ඒතකොට ඔයාට 46500ක් වගේ වෙලා තියෙනවා. 10000ක වගේ ප්‍රොෆිට් එකක් 36500ක ඔයාට කොස්ට් එකක් තියෙනවා. ඔයා 10000ක් වගේ ප්‍රොෆිට් එකක් ඇඩ් කරලා දෙනවා. ප්‍රොෆිට් එක මේක ඔයාට අතර එන ගාණ මේක. හරි. ඒතර ඔයාගේ කැමරා ඉක්විප්මන්ට් වල එහෙම අයින් කරපුවා ඇත්තටම මේක කොස්ට් එක වියදම්. මොකද ඔයා ඔල්රෙඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රොෆිට් එක තීරණය කරද්දී ඔයා හිතන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි දේ තමයි ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයා මේ ෆොටෝග්‍රැෆි වලට අලුත් කෙනෙක් නම් ඔයාට ගොඩක් ලොකු රේන්ජ් එක ගණන් කියන්න හැකියාව නැහැ. එහෙම වුණොත් ඔයාට මොකද වෙන්නේ? වැඩ නැති වෙනවා. ඒතර ඕවර් චාර්ජ් කරන්න බෑ. එහෙම වුණොත් ඔයාට ක්ලයන්ට්ස්ලා ලොස්ට් වෙනවා. ඊට අමතරව ඔයාට ගොඩක් අන්ඩර් වැලියු එකක්. ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් අපි හිතන්නේ අපිට කොස්ට් එක ඔල්රෙඩි around 36000 වගේ යනවා. ඒතර එතනින් 15 වාර යනවා කියන්නේ ඒක නොකළ යුතුයි. කළ යුතු නෑ. ඒතර ඔයාගේ අතින් පාඩුවක් තමයි වෙන්නේ. ඒතර ඔයාට කරන්න පුළුවන් දේ තමයි අර මං කිව්ව ප්‍රොෆිට් මාජින් එක 10000 වගේ තිබ්බා. ඒක ලිමිට් කරගන්න එක තමයි කරන්න ඕනේ. ඒතකොට ඒක වාර කොස්ට් එකෙන් පහළට ගේන්න එපා. එතකොට ඒක අන්ඩර් වැලියු වෙනවා. කියන්නේ ඔයා කරන්න ඕනි වැලියු එකෙන් පහළ මට්ටමකට යනවා. ඒතර අර මං කිව්ව ප්‍රොෆිට් මාජින් එක තීරණය කරද්දී ඔයා කොයි වගේ රේන්ජ් එක ප්‍රොෆිට් ඇදලා තියාගන්න කියන එක තීරණය කරන්න ඕනි. පළවෙනි දේ තමයි ඔයාගේ ප්‍රයිස් එක අනිවාර්යෙන් කොස්ට් එකට උඩින් තියෙන්න ඕන. පළවෙනි දේ කොස්ට් එකට උඩින් තියෙන්න ඕන. ඊළඟ එක තමයි කොස්ට් එකට උඩින් තියද්දී ඒ මාජින ගොඩක් වැඩි වුණොත් ඕවර් චාර්ජ් වුණොත් ඔයාට ක්ලයන්ට් කෙනෙක් ලොස් වෙනවා. මොකද ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයාට පෝර්ට්ෆෝලියෝ එක ලොකුට නැත්නම්.
තොරවා එක්ස්පීරියන්සයක් නැත්තං ස්ටාර්ට් කරන්න ලෝ වැලුවකින් හැබැයි ඒ අරමංක වගේ කොස්ට එකට යටින් වෙන්න බෑ කොස්ට එකට යටින් වෙන්න බෑ දැන්වා ඊළඟට කරන්න ඕන දේ තමයි වාගේ මාජින එක තීරණය කරන්න වට කරන්න පුළුවන් දේ තමයි රිසර්ච් කරන්න චුට මාකට් එක මාකට පොඩ රිසර්ච් කරන්න ඒගැන වාහිතන බර්ධය ෂූට් එක හරි ඉටස් ටක් ඔය ෆොටෝග්‍රස්ලා පේජස්වලට කියල පොඩ බලන්න යාල කොහොමද මේ ටිය අලුතින් වැඩ කරනයගේ කොහොමද යන රේටස් කොහොමද කියලා ඉටස්ව ගරුප්ස් තියෙනවා කමිනිටස් තියෙනවා ඒවන් චුටක් අහන්න හල බලන්න කොයි වගේ රේට්ස බිගෙන කෙනෙක් මේ වෙද්දි යන්නේ බේසික් රේට් එක එහෙම රිසර්ච් කරලා අන්න එතන තිවාට පුළුවන් ඔයාගේ ප්‍රයිස් එක ඔයාගේ ප්‍රොෆිට් මාජින එකත් එක තීරණය කරලා වාට මේ වැඩේ ගන්නත් අවශ්‍යතාව තියෙන නිසා අර මංකෝ කෝස්ට් එකට යටින් නැතුව ටික උඩින් ප්ලේස් කරන ප්‍රොෆිට් මාජින් එකට ටිකක් අඩු කරගෙන මොකද ඔයා බිගිනර් කෙනෙක් හැබැයි මාකට් එකට ගැලපෙන්න ඕන මාකට් එකට ගැලපෙන්න ඕන බිගිනර්ස්ලා අතර තියෙන මාකට් එකට ගැලපෙන්න ඕන එහෙම නොගැලපුණොත් එන්නේ අර මං කිව්වා ක්ලයන්ට් කෙනෙක්ට ලොස් වෙලා යන එක එතකොට අර මං කිව්වාගේ වාට එක්ස්පීරියන්සයක් නැති තැනකදී වාට පුළුවන් අඩුවෙන් පටන්ගන්න සහවගේ පෝට්ෆෝලික බිල්ඩ් කරන ටික පුළුවන් වාට වැලුව එකක් එකතු කරන අර මං කියන්නේ ඔය වැලියුස් කියන දේවල් එකතු වෙන්නේ හොඳට ඔළුවේ තියාගන්න අර මං කියන්නේ ප්‍රොෆිට් මාජින් එක අපි 10000 කියලා තියපු මාජින් එක තව වැඩි කරගන්න හෝ අඩු කරගන්න ඒවට තීරණය වෙන්නේ ඔයාගේ අතේ තියෙන කැමරා එක නෙමෙයි හරි එතකොට ඔයා මෙහෙම හිතන්න ඔයා කොයි වෙලාවක හරි ගිහලා ක්ලයන්ට් කෙනෙක්ට කියනවා මෙහෙම අට සිද්ධ වෙනවා මෙහෙම කියන්න එහෙම මේ මම පාවිච්චි කරන Sony A7 III cam එකක් Sony A7 IV එකක් මම Canon mirrorless එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ඉතින් date එකක් පාවිච්චි කරනවා වගේ වාට ඒ තැනට කවදාවත් යන්න එපා ක්ලයන්ට් කෙනෙක්ට කිසිම වෙලාවක වැඩක් නැහැ ඔයාගේ අතේ තියෙන කැමරා එක හරි ඒකට කියපු ගාණ යාට වැඩක් නැහැ ඒක නෙමෙයි ඔයා වැලියු එකක් හදා ගන්නවා කියලා කියන්නේ ඉක්විපන්ට් සල්ලි දීලා අරගෙන ගොඩ ගහගත්තා කියලා ඒක නෙවෙයි ඔයාගේ වැලියු එක හදන්න ප්‍රධාන වෙන හේතුව. රියල් වැලියු එක කියලා කියන්නේ ඔයාගේ නොලෙජ් එක and experience. හරි. not about your cost of equipments. හරි. හොඳට ඔළුවේ තියාගන්න equipments වලට යන cost එක නෙවෙයි රියල් වැලියු එක කියලා කියන්නේ. රියල් වැලියු එක කියලා කියන්නේ ඔයාගේ නොලෙජ් එක සහ එක්ස්පීරියන්ස් එක. ප්‍රොෆිට් මාජින් එක වැඩි කරගන්න වාට කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හොඳට බිල්ඩ් අප් කරගන්න නොලෙජ් එක වැඩි කරගන්න එක්ස්පීරියන්ස් හදාගන්න අන්න එතකොට වාට පුළුවන් අර 10000 කියන එක තව ටිකක් ලොකු තැනකට අරන් යන්න ලොකු උඩකට අරන් යන්න පුළුවන්. ඒතර පළවෙනි දේ හරි තීරණය කරා කොස්ට් එක අපි සාරාංශගත කරොත් ආයි කොස්ට් එක කවුන්ට් කරා අපිට කොයි වගේ වියදම් ටිකක්ද යන්නේ කියන එක අපි කවුන්ට් කරගත්තා. ඊට පස්සේ අපි ඒකට අදාළව බේසික් අයිඩියා එකක් ගත්තා මෙන්න වගේ වියදමක් මට මේකට යනවා කියලා. ඊට පස්සේ ප්‍රොෆිට් මාජින් එක තීරණය කරද්දී මාකට් රිසර්ච් එකක් කරා අනිත් තැන්වල කොහොමද මොන වගේ වියදමක්ද මොන වගේ ගාණක්ද මෙයාලා අය කරන්න කියන එක බැලුවා. ඊට පස්සේ ඒක ඒහා සමාන ගාණකින් ඔයා මේක මේ ක්ලයන්ට් කිව්වා මෙන්න මේ වගේ කොස්ට් එක තමයි මට යන්නේ කියන එක. ඒ කිසිම වෙලාවක ඔයා මෙන්ෂන් කරන්න එපා. ඔයාට මෙන්න මෙච්චර මේ වියදම යන්නේ මේකින්ද කියලා ඔයාගේ අතේ තියෙන කැමරා එක ඔයාගේ ඉක්විප්මන්ට්ස් එයාලට අදාළ වෙන්නේ නැහැ. ක්වොලිටි එකකින් මේවා වැඩේ කරන්න ඕනි. ඒක ඇත්ත. හැබැයි කොයි වෙලාවකවත් ඔයා අර තැනට වැටෙන්න එපා. It's not good. හරි? ඒක ඔයාට හොඳ නැහැ. ඔයා වැලියු එක ගැන කතා කරද්දී ඒක ඔයා කියන්න ඕනි ඔයාගේ එක්ස්පීරියන්ස් එක්ක සහ නොලෙජ් එකත් එක්ක තමයි ඔයා ඒ වැලියු එක එයාලට පෙන්වන්න ඕන. ඉක්විප්මන්ට්ස් එක්ක නෙවෙයි. ඒ වගේම තමයි එතනින් එහාට ගියාම බිගිනර් කෙනෙක් විදියට ඔයා ඉම්ප්‍රූව් කරන්න ඕනි තව දේවල් ටිකක් මම නිකන් සරලව කියනවා. හොඳ විනයක් ඇති මිනිසෙක් වෙන්න, චරිතයක් වෙන්න, නිහතමානී වෙන්න, මිනිස්සුත් එක්ක කතා බහ කරන්න, හිතවත් වෙන්න, හොඳ රිලේෂන්ෂිප් එකක් යාළුවත් එක්ක හදාගන්න. හරි. ක්ලයන්ට් කෙනෙක්ට වත් එක ඊසි වෙන්න වැඩ කරන්න හරි කම්ෆර්ටබල් වෙන්න ඕනි. හරි. හොඳ මිනිසෙක් වෙන්න, හොඳ චරිතයක් වෙන්න, ෆ්‍රෙන්ඩ්ලි වෙන්න. හරි. ඒ වගේම තමයි වැදගත්ම දේ බොරු කියන්න එපා. no lies anymore. හරි. බොරු කියන එකෙන් වෙන්නේ ඔයා හිතනවා නම් ඔයා බොරුවක් කියලා එක ක්ලයන්ට් කෙනෙක් නැති වෙන්නේ නැහැ. එතනින් එහාට ඔයාට ඒ එක ක්ලයන්ට් කෙනෙක් අපි හරි හොඳ එක්ස්පීරියන්ස් එකෙන් එළියට යවුවා කියලා කියන්නේ අනිවාර්යෙන් එතනින් අපිට බිස්නස් 10ක් 15ක් එතනින් එහාට ඒක තමයි අපේ බිස්නස් එකේ
ප්‍රධානම දේ අපි ඉස්සරහට යන්න. එක ක්ලයින්ට් කෙනෙක් අපි බොරු කියලා එයාට ප්‍රශ්න ටිකක් හදලා ආව නැති කරගත්ත කෙනාට බිස්නස් ගොඩක් නැති වෙනවා කියන එක. හරි. කිසිම වෙලාවක බොරු කියන්න එපා. සමහර වෙලාවල්දී ඔයාට තව ටිකක් වෙලාව ගන්න එහෙම වෙන අවස්ථාවන් තියෙනවා. මොන හරි අපහසුතාවයන් නිසා අපි හිතමු ඔයාට මොන හරි ෆොටෝස් ටිකක් එඩිට් කරද්දී ඔයාට වෙලාව මදි වුණා කියලා. බොරු කියන්න එපා. මේ දැන් එඩිට් කරන ගමන් තියෙන මේ දැන් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඒ වගේ බොරු කියන්න එපා. එකක් ඒක ඔයාගේ චරිතයට හොඳ නැහැ. දෙක ඔයාගේ කැරියර් එක ලොකු දුරක් වාට යන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙලාවට earn කර පොඩ්ඩක් කතා කරන්න මට මෙන්න මේ වගේ ප්‍රශ්න මට චුට්ටක් වෙලාව දෙන්න පුළුවන්ද? එයා රික්වෙස්ට් කරන කලින් එයා ෆොටෝස් ගැන අහන්න කලින් ඔයා පොඩ්ඩක් කියන්න මෙන්න මේ පොඩි ප්‍රශ්න දෙන්න මම චුට්ට වෙලාව ගත්තට කමක් නැද්ද කියන ඉල්ලීම කරන්න. ක්ලයන්ට් කෙනෙක් කවදාවත් ඒක අහක දාන්නේ නැහැ. ඒක අහක දාන්නේ නැහැ. දැන් මම බිස්නස් කරන නිසා දන්නවා මම ලංකාවෙන් එළියෙන් එහෙම නැත්නම් චයිනා වලින් ගොඩක් ෆොටෝග්‍රැෆි වලට අදාළ බෑක්ඩ්‍රොප්ස් ඊට පස්සේ යුනිට්ස් ඉක්විප්මන්ට් අපි ගොඩක් දේවල් ගේනවා. ඒතකොට සමහරවිට ෂිප්මන්ට්ස් වල ඉෂුස් වෙනවා ප්‍රශ්න එනවා. අපි කියන දවසට මම ගොඩක් ක්ලයින්ට්ස් වල කියන දවසට මට සමහරට දෙන්න බෑ. ඒක මොකද මගේ අතේ නෙමෙයි තියෙන කන්ට්‍රෝල් එක. ඒතර මම යාළුවා දවස් එන්න කලින් මගෙන් අහන්න කලින් මම කියන මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා මට චුට්ටක් මෙන්න මේ ප්‍රශ්න නිසා මට තව දවස් කීපයක් මේකට යනවා. මට අද වෙනකන් කිසිම කෙනෙක් එහෙම ප්‍රශ්නයක් දාලා නැහැ සහ කියලා නැහැ. එහෙම රික්වෙස්ට් එකක් කරාට හරි හොඳින් අහගෙන ඉඳලා යාළුවගෙන් හරි ප්‍රශ්නයක් නැහැ. ඔයා වෙලාව ගන්න. එහෙම කියලා. ඒතොර අපි අපේ පැත්තෙන් බලන්න ඕනේ එයාට ඒක නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා නම් අපේ පරක්කුව නිසා අපේ මොන හරි ඉෂුව එකක් නිසා එයාට මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා නම් අපි try කරනවා අපි මොන හරි solution එකක් දෙන්න. මම try කරනවා මම සමහර ස්ටුඩියෝ ඕපනින් එකක් තිබිලා මට අදාළ දේවල් ටික දෙන්න මම ඒවලට ටෙම්පරරි හරි යාට ඔප්ෂන් එකක් මම දෙනවා. මගේ ස්ටුඩියෝ එකේ තියෙන එකක් හරි මම යාලට ගිහින් දෙනවා. අය ඒ වගේ එයාලත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගන්න සහ සපෝටිව් වෙන්න. ඒතර ක්ලයන්ට් කෙනෙක් කවදාවත් ඔයාලට දොස් කියන්නේ නැහැ. හරි. ඒ වගේම තමයි අර මං හැමදාම කියන වගේ කිසිම ක්ලයන්ට් කෙනෙක්ට ඔයා ප්‍රොබ්ලම් එකක් හදන කෙනෙක් වෙන්න එපා. ඔයා ප්‍රොබ්ලම් මේක කෙනෙක් නෙමෙයි. ඔයා ප්‍රශ්න කියන ඒවා විසඳලා දෙන කෙනෙක්. හරි. පුළුවන් තරම් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇතුවාගේ ක්ලයින්ට් වෙලියට යවන්න බිගිනර් කෙනෙක් විදිහට හොඳට ඔළුවේ තියාගන්න කතා කරන එකේ ඉඳලා ගරු කිරීම තියාගන්න විනය තියාගන්න ඒ හැමදේම සහ ඔයාගේ අපියරන්ස් එක ඔයාගේ පිටින් ඔයාව සූදානම් කරගන්න විදිය ඒ දේවල් පවා වෙනස් කරගන්න හිතන්න කතා බහ කරන විදිය ඉඳලා ඊට අමතර අනිත් දේ තමයි ඔයා කෝට් එකක් දුන්නාට පස්සේ ඒ ප්‍රයිස් එකයි වෙනස් කරන්න යන්න එපා. දැන් ඔයා හිතනවා ඔන්න කියනවා අපි හිතමු ඉවෙන්ට් එකක්. ඔයා කියනවා 30000 වගේ කොස්ට් එකක් අපිට මේකට යනවා. මේක තමයි මගේ කෝට් එක කියලා කොටේෂන් එකක් යවනවා. හරි. මේ කොටේෂන් එක යවුවට පස්සේ යවලා ඔයා වැඩිත් ගත්තට පස්සේ වැඩි අරගෙන අපි හිතමු ඔයා වැඩි දැන් කරගෙන යන ගමන් එඩිට් කරන ගමන් ඊට පස්සේ ඔයා කියනවා මෙහෙම දැන් මට මේ එඩිට් කරන්න මේ වගේ ගාණක් ගියා මේ මං එළියට දීලා කරගත්ත මට වෙලාව හම්බුන්නේ නැහැ. ඒ නිසා මට තව චුට්ටක් තව ටිකක් වැඩිපුර charge කරන්න බෑ. එහෙම කරන්න එපා කිසිම වෙලාවක. එහෙම කරන්න එපා. හරි. කෝට් එක දුන්නා නම් ඒකට අනිවාර්යෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. එතනින් එහාට වෙන හේතු කියලා ඒක වෙනස් කරන්න යන්න එපා. තොර කැල්කියුලේෂන් එක සම්බන්ධව අර මං කිව්වා වගේ හරි අදහසක් මම හිතනවා ඔයාලට එන්නේ නැති කොහොමද ඒක කරගන්නේ කියන එක. තොර බිග්ිනර්ස් වලට ගොඩක් වැදගත් වෙයි. ගොඩක් අය ස්ට්‍රගල් කරන තැනක්. ඒ නිසා පුළුවන් තරම් ෂෙයා කරන්න සහ මොන හරි අඩුපාඩු තිබ්බොත් තව දෙයක් එකතු කරන්න අලුත් කෙනෙක්ට මෙන්න මේ දේ තව කියලා දුන්නොත් හොඳයි කියලා හිතනවා නම් ඒක කමෙන්ට් කරන්න. මම දන්නවා ගොඩක් දැන් TikTok එක ඇතුලේ මගේ රීල්ස් බලන ගොඩක් දෙනෙක් මම දන්නවා හරිම සපෝටිව්. ඒ නිසා මම දන්නවා අනිවාර්යෙන් අලුත් කෙනෙක්ට වෙලාව අරගෙන කමෙන්ට් එකක් තියන්න. ඔයාලා දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා මොන හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දෙන්න. හැමෝටම සුබ